선생님도 자신이고 있어요. ඔයාලා හැමෝම අපේ කොරියන් ටීචර් YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අපේ YouTube නාලිකාවෙන් සුබ පණිවිඩයක් අරන් ආවා ඔයාලට. EPS topic exam එක කරන දරුවන්ට ඒ වගේම O level A level කොරියන් විෂයක් විදිහට තෝරගෙන කරන දරුවන්ට ඒ වගේම S topic exam කරන දරුවන්ට ව්‍යාකරණ ටික හරිය ලේසියෙන් කොට දා ගන්න පුළුවන් අවස්ථාවක් ඔන්න ඉතින් මම ඔයාලට උදා කරලා දෙන්නයි යන්නේ. ඉතින් අපිත් එක්ක අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටින්න අපි EPS topic exam එකේ විශේෂයෙන්ම නව විෂය නිර්දේශයේ සියලුම ව්‍යාකරණ එකින් එක ඔයාලට වීඩියෝ වලින් ගේන්න සූදානමින් ඉන්නවා. ඉතින් එහෙමනම් අපි යමු මුලින්ම පළවෙනි ව්‍යාකරණයට. හරි අපි එහෙනම් මුලින්ම බලමු ව්‍යාකරණ වලට කොරියන් භාෂාවෙන් මොකක්ද කියන්නේ කියලා. අපි කියනවා මුන් පොප් කියලා. මුන් පොප් කියලා කියනවා කොරියානු ව්‍යාකරණ වලට. කොරියන් භාෂාවෙන් මුන් පොප්. හරි එහෙනම් අපි යනවා අද පළවෙනි ව්‍යාකරණය ඉගෙන ගන්න. පළවෙනි ව්‍යාකරණය තමයි අපි අද ඉගෙන ගන්න ඉම්නිදා කියලා කියන්නේ. ඉම්නිදා. හරි ඒ වගේම මම කියනවා මෙතනදීම අපි නව විෂය නිර්දේශයේ තියෙන සියලුම ව්‍යාකරණ ටික වීඩියෝ මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. හරි එහෙනම් යනවා අපි ග්‍රාමරයකට ඉම්නිදා. දැන් මුලින්ම අපි හෝඩිය විතරක් දන්න කෙනෙක් ඇයි මෙතන ඉප් කියන්නේ නැතුව ඉම් කියලා කියයින් ඉම්නිදා කියන්නේ කියලා ඇයි අහින ප්‍රශ්නයක් එනවනේ. ඒකට හේතුව තමයි කොරියන් ජාතිකයන් යාළගේ වචන උච්චාරණයේ පහසුවට යම් රීතීන් ගෙනහැලා තියෙනවා. එතකොට මේකත් ඒ වගේ රීතියක්. ඒ කියන්නේ හල්ලකුරක් විදිහට මෙතන උප්පකුර ඇවිල්ලා ඉදිරියෙන් න කියන ව්‍යංජනය තිබ්බොත් මේ උප් කියන ශබ්දය ලොප් වෙලා එහෙම නැත්නම් නැති වෙලා කියන ශබ්දය බවට පත් වෙනවා. ඒකයි මේක ඉප් නිදා කියන්නේ නැතුව ඉම් නිදා කියලා කියන්නේ. ඉම් නිදා. ඉදිරියට ඒ වගේ රීති බොහොමයක් තියෙනවා. ඉතින් ඒව ඔයාලට සවිස්තරාත්මකව මම උගන්වන්නම්. හරි එහෙනම් යනවා අපි ඉම් නිදා ව්‍යාකරණයට. මුලින්ම කියන්නම් මේ ව්‍යාකරණය අපි එකතු කරන්නේ නාම පදත් එක්ක විතරයි. දැන් ඔයාලා පාඩම් කරලා ඇති ක්‍රියාපද, විශේෂණ පද, නාම පද කියලා තුන් වර්ගයක් තියෙනවානේ. ඒතර මේ තුන් වර්ගයෙන් නාම පද කියන ඒවට විතරයි. ඒ කියන්නේ නාම පදයේ අවසානයේට තමයි මේ ඉම්නිදා කියන ව්‍යාකරණය අපි එකතු කරන්නේ. නාම පද වලට විතරයි. හරි. එහෙනම් අපි බලමු ඊළඟට මේ ව්‍යාකරණයේ සිංහල තේරුම මොකක්ද කියලා. මොකද කොරියන් ව්‍යාකරණ සමහර ව්‍යාකරණ තියෙන ඒවට සිංහල තේරුම් දෙන්න අමාරුයි. හැබැයි මේ ව්‍යාකරණයට දෙන්න පුළුවන්. වෙයි වේ වෙමි වෙති වෙමු කියන සිංහල වචන වලට සමානයි. වෙයි වේ වෙමි වෙති වෙමු කියන සිංහල වචන වලට සමානයි. ඒ කියන්නේ අපි මේ ව්‍යාකරණය භාවිතා කරන්නේ යම් කෙනෙක් යම් දෙයක් යම් ස්ථානයක් හඳුන්වා දීමේදී ඒ නම් පදේ අවසානයේ තමයි මේ ව්‍යාකරණය එකතු කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේම උදාහරණයක් කියන්නම්. මගේ නම මදුනේ. එතන මම ඔයාලට හඳුන්වලා දෙනවා මම මදු. ඒක අපි මේ වෙයි වේ කියලා දාලා කිව්වොත් එහෙම මම මදු වෙමි. මම මදු වේ කියන අදහස. මේ පැන්සල වේ. මේක පැන්සලක්. මම ඔයාලට හඳුන්වලා දෙනවා මේක පැන්සලක්. මේක ගම්බෝතලයක්. ගම්බෝතලයක් වේ වේ. ඊට පස්සේ අපි යාළුවෝ සෙට් එකක් ඉන්නවා මම ඔයාලට හඳුන්වලා දෙනවා. අපි යාළුවෝ ටිකක්. අපි හොඳම යාළුවෝ කියලා හඳුන්වලා දෙනවා. මේක ෆෝන් එකක් වේ. අන්න ඒ වගේ අපි යම්කිසි දෙයක් හඳුන්වා දීමේදී භාවිතා කරන මේ ඉම්නිදා. දැන් මං ඉන්නේ කාමරයක මම කියනවා කාමරයට අපි කියනවානේ පං කියලා. ඒතර මේ කාමරය වේ. පං ඉම්නිදා ඔය විදිහට කියන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මම යනවා මේ ව්‍යාකරණය ඒ කියන්නේ යම්කිසි වර්ගයකට අයත්නේ. මොකක්ද? ආචාරශීලී විධිමත් යථාර්ථයේ ව්‍යාකරණ. දැන් මේ යථාර්ථයේ ව්‍යාකරණය කිව්වම ඔයාලට තේරෙන්නේ නැහැ. හැබැයි අපේ 4 වෙනි වීඩියෝ එකට එහෙම යනකොට ව්‍යාකරණ ඉගෙන ගන්න මොකක්ද යථාර්ථය කියන එක තේරෙයි. යථාර්ථය ප්‍රශ්නාර්ථය අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ව්‍යාකරණ.
එතකොට ඔයාලා දන්නවා කොරියානු භාෂාව ඉගෙන ගන්නකොට උසස් භාෂාව පහත් භාෂාව කියලා ඉගෙන ගන්නවානේ. හැබැයි මං කැමති උසස් භාෂාව පහත් භාෂාව කියන්නේ නැතුව උසස් භාෂාවට ආචාරශීලී විධිමත් වාක්‍ය රටාව ආචාරශීලී විධිමත් ක්‍රමය පහත් භාෂාවට ආචාරශීලී අවිධිමත් ක්‍රමය කියලා කියන්න කැමති. ඒතර දැන් මේ අපි ඉගෙන ගන්න යන්නේ ඉම්නිදා ආචාරශීලී විධිමත් ක්‍රමයට අනුව යථාර්ථයේ ව්‍යාකරණ රටාව. යම් කිසි දෙයක් යම් කිසි කෙනෙක් යම් කිසි ස්ථානයක් හඳුන්වා දීමේදී භාවිතා කරන වෙයි වේ වෙමි වෙති වෙමු පදවලට සමාන ඉම්නිදා ව්‍යාකරණය තමයි අද ඉගෙන ගන්න යන්නේ. හරි. එහෙනම් අපි යනවා පහලට. මං කියවනේ නාම පදවලට විතරයි මේ ඉම්නිදා එකතු කරන්න කියලා. එහෙනම් අපි බලමු මෙතන දාලා තියෙනවා ඔයාලට හරිය ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට. චිංගු. චිංගු කියලා කියනවා යාළුවාට වෙයි වේ කියන අදහස ඉම්නිදා. එතකොට අපි ඒක කියනවා චිංගු ඉම්නිදා කියලා. චිංගු ඉම්නිදා. යාළුවා වේ, යාළුවාය, යාළුවා වෙයි. මේ ඉන්නේ මගේ යාළුවා. ඔය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සමහර කට්ටිය මේක ලියනවා මෙන්න මේ විදිහට. චිංගු ඈඩ් කළා ගොඩාක් ලොකු ස්පේස් එකක් තියලා ඉම්නිදා කියලා දානවා. එහෙම කරන්න එපා. එහෙම සාමාන්‍යයෙන් වැරදි. අපි මේ ඉම්නිදා කියන එක එකටමයි ලියන්නේ. චිංගු ඉම්නිදා. චිංගු ඉම්නිදා. හරි. එහෙමනම් ඔන්න පහළ තියෙන වචන ටිකට ඉම්නිදා එකතු කරලා සිංහල තේරුමත් එක්ක ඔන්න ඔයාලට තේරුම් ගන්න තවත් පුළුවන්. ලේසි වෙන්න තමයි මේ විදිහට හදලා තියෙන්නේ මම chart එක. බලමු පළවෙනි එක. 어머니 입니다. අම්මා වේ අම්මාය 가방 බෑග් එකක් වේ 가방 입니다. 모자 토피ය 모자 토피ය 모자 입니다. 토피ය වේ. 연필 펜슬 왜 펜슬 왜 펜슬ය 연필입니다. 연필입니다. 제 මගේ 아버지 තාත්තා මගේ තාත්තා 왜 제 아버지입니다. 제 아버지입니다. 라디오 රේඩියෝ එක 라디오입니다. 라디오입니다. ඔන්න ඔය විදිහට අපිට නාම පදවලට ඉම්නිදා එකතු කරලා හඳුන්වා දීමේ ප්‍රකාශයක් කරනකොට භාවිතා කරන්න පුළුවන්. හරිම ලේසි. ඔන්න පහළ තියෙනවා ඔයාලට පේනවා ඇති යොන්සප් එකක්. මොකක්ද යොන්සප් එකක් කියලා කියන්නේ? යොන්සප් ඔන්න ඔයාලට ග්‍රාමර් ඉගෙන ගන්නවට අමතරව අපිත් එක්ක අලුත් වචන ගොඩක් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. යොන්සප් කියලා කියන්නේ අභ්‍යාසය. අභ්‍යාසයක් තියෙනවා. ඉතින් ඔයාලා මෙච්චර දැන් මේ ටික බලාගෙන ආවන වීඩියෝ එකේ මේ යොන්සප් එක වල තනියෙන් කරලා ඊටු ටික වීඩියෝ එකෙන් බලන්න. මොකද මේකේ දැන් උත්තර ටික මම කියන්න යන්නේ. ඉස්සරම් බලමු තේරුම. පංචිංගු පන්තියේ යාළුවා, 의자 පුටුව, 치우개 මකනය, ශිගේ ඔරලෝසුව, චිමා සාය, කැමරාව, මුන් දොර, සන් කන්ද, මුල් වතුර. මුන් වෙනුවට වල වෙන නාම පදයක් භාවිතා කරන්න වල දන්නා. හරි. එහෙනම් අපි මේක කියනවා පංචිංගු පන්තියේ යාළුවා වේ කොහමද කියන්නේ? පංචිංගු 입니다. පංචිංගු입니다. අමියන්නේ. පංචිංගු입니다. පන්තියේ යාළුවා වේ. නිකන් පෙන්නන්න නැහැ පංචිංගු කියලා. පංචිංගු입니다. 의자 කියන පුටුව. එහෙනම් අපි පුටුව වේ. 의자입니다. 치우개 මකනය වේ. 치우개입니다. 시계 어රලෝසුව වේ. 시계입니다. 치마 사ය වේ. නැත්නම් මේ 사야 치마입니다. කැමරාව වේ. 카메라입니다. 문 문입니다. 도락 왜 메디레 도락 문입니다. 산 간다 왜 산입니다. 물 වතුර මේ තියෙන වතුර 물입니다. මුල්입니다. අපි ඒක අර යෝයිල් ගිවල කියනකොට අර එකට එකතු කරනවානේ හල් කිරීම ඉදිරියේ තියෙන ස්වරයයි. එතකොට අපි ඒක කියන මුරිම්නිදා කියලා. ඔන්න ඔය විදිහට අපිට ඉම්නිදා කියන එක එකතු කරන්න පුළුවන් නාම පදවලට. හරි. එහෙනම් මම මෙතනම පොඩි වාක්‍යයක් කියලා දෙනවා ඔයාලට. ඔයාලා තනියෙන් මේ ඉම්නිදා කියන ව්‍යාකරණය සම්බන්ධ වෙලා තියෙන පාඩම තියෙනවානේ පළවෙනි පාඩම. ඒකේ වචනේ යොදාගෙන මේ ඉම්නිදා වලින් වාක්‍ය ගොඩක් හදන්න. එතකොට තමයි මතක හිටින්නේ. හරි. එහෙනම් අපි යමු. මම මදුවේ.
මම මදු වෙමි. අපි කාට හරි කෙනෙක්ට මම හඳුන්වලා දෙන්න යනවා. කොහොමද කියන්නේ මම? 저는 මදු වෙමි. මදු වෙමි 입니다. 저는 마두입니다. මම ශිෂ්‍යයෙක් වේ. 저는 ශිෂ්‍යයාට අපි කියනවා 학생. ශිෂ්‍යයෙක් වේ. ශිෂ්‍යයෙක් වෙමි 학생입니다. 저는 학생입니다. මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වේ. 저는 ශ්‍රී ලාංකික ශ්‍රී ලංකා පුරවැසියට අපි කියනවා පුරවැසියට කියනවා 사람 කියලා. 사람 왜입니다. 저는 스리랑카 사람입니다. 저는 스리랑카 사람입니다. 저는 일본 사람입니다. මම ජපාන් ජාතිකයෙක් වේ. 저는 인도네시아 사람입니다. මම 인도네시아 ජාතිකයෙක් වේ. 저는 미국 사람입니다. ඔන්න ඔය විදිහට අපිට මේ ඉබ්නිදා එකතු කරලා යම්කිසි දෙයක් හඳුන්වා දීමක් කරනකොට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ ඉබ්නිදා කියන ව්‍යාකරණය හොඳට තේරෙන්න ඇති කියලා තේරුම් ගන්න පුළුවන් විදිහට මම මේක නිර්මාණය කළා තියෙනවා වගේම ඔයාලට කියලා දුන්නා. හැබැයි ඉක්මනට මම කියලා දුන්නා මොකද වීඩියෝ එකේ ටයිම් එකක් තියෙනවා. ඒක නිසායි මම ඉක්මනට කියලා දුන්නේ. මම එහෙනම් ඉම්නිදා එක ආයෙ පොඩ්ඩක් යොයක් කරන්නම්. ඉම්නිදා කියලා කියන්නේ ආචාරශීලී විධිමත් ක්‍රමයට අනුව අතාර්ථයේ ව්‍යාකරණ රටාවයි වෙයි වේ වෙමි වෙති වෙමු කියන පදවලට සමානයි. නාම පදවල අවසානයේ තමයි එකතු කරන්නේ. එච්චරක් විතරක් ඔයාලත් මතක තියාගන්න. වැඩි විස්තර නම් මතක තියාගන්න යන්න එපා. මොකද හරිම ලේසි ව්‍යාකරණයක්. ඒක නිසා ඔයාලා ගොඩාක් වාක්‍ය හදන්න. වාක්‍ය හදපුවම තමයි මෙන්න මේ ව්‍යාකරණද වචනද හැම දෙයක්ම මතකෙ හිටින්නේ. එහෙනම් ඔන්න අපි ඉදිරියටත් මේ විදිහටම ව්‍යාකරණ වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මම ඔයාලට. එහෙමනම් ආයෙත් අපි වීඩියෝ එකකින් ග්‍රැමර් එකකින් හම්බෙමු. ඉම්නිකා ග්‍රැමර් එකකින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. පාඩම් කරන්න. fighting. 안녕히 계세요. Thanks for watching Korean Teacher YouTube channel.